හෙල්ලෝ යාළුවනේ ඉතින් සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. අදත් මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද කියලා දෙන්න හදන්නේ පැස්ටල් වලින් කොහොමද පාට දෙකක් මික්ස් කරලා අලුත් පාටක් හදාගන්නේ කියලා. හොඳයි එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මම මගේ YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, මේ වීඩියෝ එකට like කරන්න, comment කරන්න, share කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් ඉතින් අපි වීඩියෝ එක පටන් ගමු. අදත් මම වගේ සුදු කොලයක් කරන් තියෙනවා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. ඉතින් අපි බලමු කොහොමද සරලව පාට දෙකක් මික්ස් කරගන්නේ කියලා. දැන් පාට දෙකක් අරගන්නවා. මම කහ පාට අරගත්තා. ඊළඟට මම අරගන්නවා රතු පාට. අපි බලමු දැන් මේ දෙක මික්ස් කරලා කොහොමද පාටක් හදාගන්නේ. එතකොට ඔයගොල්ලෝ මුලින්ම අරගන්න ඕනේ තද පාට. තද පාට ලාවට අත බුරුල් කරලා තමයි මුලින්ම ගා ගන්න ඕනේ. මේ විදිහට ලාවට ගා ගන්න ඕනේ. ඊට පස්සේ ලා පාට අරගෙන ඒක තදට ගන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවාටි තැඹිලි පාට හැදෙනවා. තැඹිලි පාට හැදෙනවා. සරල කලර්ස් දෙකක් මික්ස් කරගන්නේ. අපි තව උදාහරණයක් පාට දෙකක් කරගන්නවා. මම මෙතනදී කහ පාටයි නිල් පාටයි තමයි අරගත්තේ. අපි බලමු දැන් මේ දෙකෙන් හදන්න පුළුවන් පාට මොනවද කියලා. මුලින්ම තද පාට වෙන නිල් පාට අරගෙන ලාවට අත බෝල් කරලා ගා ගන්නවා මෙන්න මේ විදිහට. ඊළඟට ලා පාට වෙන කහ පාට මේ විදිහට තද කරලා ගා ගන්නවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති හැදුනා. ඉතින් මේ විදිහට අපිට එක එක පාට හදාගන්න පුළුවන්. අපි තව උදාහරණයක් බලමු. පාට දෙකක් අරගන්නවා. මම මෙතනදී අරගත්තේ රතුයි නිලුයි. අපි බලමු දැන් මේ දෙකේ මොන පාටද හදන්න පුළුවන් කියලා. ඉතින් අපි මුලින්ම දාගන්නේ නිල්. මේ විදිහට ලාවට ගාගමු. හරි දැන් රතු පාට ගාගමු තදට. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන පාටක් හැදුනා. ඒක හරියටම පේන්නේ නැහැ. අපි ආයෙ පාරක් try කරලා බලමු. මේ පාර මම මේ දෙකම රතු පාට මුලින් ගාලා බලනවා. ඊට පස්සේ නිල් ගානවා. කලින් එකට වැඩිය දම් පාටක් හදාගන්න පුළුවන් වුණා අපිට. එහෙනම් බලමු දැන් මේ මික්ස් කරනකොට වෙන්න පුළුවන් වැරදි මොනවද කියලා. එතකොට වෙන්න පුළුවන් ප්‍රධානම වැරද්දක් තමයි ඔයගොල්ලෝ පළවෙනියට ගන්න පාට, ඒ කියන්නේ අපි තදට ගාපු පාට මේ තද පාට මුලින් ගෑවේ ආන් ඒ පාට අපි තදට ගාපුවාම ඒක තමයි වෙන්න පුළුවන් වැරද්ද. අපි එහෙනම් බලමු කොහොමද ඒක වරදින්නේ කියලා. මම කලින් වගේම රතුයි කහයි තමයි අරගත්තේ. අපි දැන් බලමු මේකෙදි රතු තදට ගාලා මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මම කහ ගා ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති කොච්චර ගාන්න හැදුවත් මේක තැඹිලි පාට වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ දකින්න ඇති කොහොමද පැස්ටල් වලින් කලර්ස් දෙක මික්ස් කරලා අලුත් කලර් එකක් හදාගන්නේ කියලා. හොඳයි එහෙනම් ඉතින් අදට මම සමගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයගොල්ලන්ට මේක මේ අත්හදා බලන්න පුළුවන් ගෙදරදී. ඉතින් අලුත් කලර්ස් හදලා ලස්සනට චිත්‍රවල අඳින්න පුළුවන් මේක මෙතන කරලා. හොඳයි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම සමගන්නවා. හැමෝටම ස්තුතියි. අයිබෝන්.